හායි යාළුවනේ. ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ හරිම රසට මෙලෙකට සීනි වලින් කොහොමද වැලි තලප හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා තෙත හාල් පිටි ග්‍රෑම් 800ක්, සීනි ග්‍රෑම් 700ක්, ඒ වගේම පොල් ග්‍රෑම් 600ක්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ජලය. මුලින්ම බලමු අපි කොහොමද තෙත හාල් පිටි හදාගන්නේ කියලා. ඒ සඳහා මම රතු කැකුළු හාල් වලින් කිලෝ එකක් අරගෙන හොඳට සෝදලා පැය දෙකක් පමණ පෙඟෙන්න තියලා ඊට පස්සේ හාල් වල වැඩි වතුර ටික බේරෙන්න තියාගන්න ඕන අපි. ඊට පස්සේ හාල් වලින් ටික ටික බ්ලෙන්ඩර් කප් එකකට දාලා කොටා ගන්න ඕනි. මේ තියෙන්නේ මම කොටලා අරගත්ත තෙත හාල් පිටි ටික. මේක දෙසරයක් හලාගෙන තියෙනවා මම. පොල් වලට ලුණු ටිකක් දාලා හොඳට කවලම් කරගන්න ඕනි. ඊට පස්සේ පොල් ටිකට පිටි ටික දාලා හොඳට අතින් කවලම් කරගන්න. දැන් මේ මිශ්‍රණය හොඳ ඉඩ තියෙන භාජනයකට දාගෙන අපි මේ හදන්නේ වැලි තලප එක හදන්න අවශ්‍ය පිට්ටු එක සාදා ගන්න. මේ විදිහට ඔයාලා හොඳට අතින් කවලම් කරගනිමින් මල් කරගන්න ඕනි. මේ සඳහා ඔයාලට අවශ්‍ය නම් ජලය එකතු කරගන්න පුළුවන්. මට නම් මේ සඳහා ජලය අවශ්‍ය වුණේ නැහැ. පොල් වල තෙතමනේ තිබ්බ නිසා. හොඳට වෙලාව අරන් මේ විදිහට අතින් මල් කරගන්න ඕන. මම අද පිට්ටු ටික හදාගන්නේ රයිස් කුකර් එකේ. මේ විදිහට පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන ඒකට උඩින් පිට්ටු ටික හරියට තියලා රයිස් කුකර් එකේ තම්බ ගන්න ඕන. ඊට පස්සේ රයිස් කුකර් එකට වතුර තියලා වතුර ටික රත් වෙද්දී පිට්ටු ටික තියාගන්න. පිට්ටු ටික තියලා පියන වහලා විනාඩි 20ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ ඔයාලා විනාඩි 20කට පස්සේ මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් බලන්න තෙතමනය වේලිලා ගතියට එනවද කියලා. එහෙම එනවනම් පිටු ටික තැම්බිලා ඊට පස්සේ මේ විදිහට හොඳට කවලම් කරගෙන පිටු ටික රයිස් කුකර් එකෙන් එළියට අරගන්න. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියාගෙන මේ විදිහට සීනි ටිකක් එකතු කරලා සීනි ටික කැරමල් කරගන්න ඕනි. වැලි තලප එකේ පාට ගන්න මේ විදිහට. සීනි ටික කැරමල් වේගෙන එද්දී උණු වතුර වලින් කෝප්පයක් විතර එකතු කරන්න. මේක පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඊට පස්සේ අපි ඊටු සීනි ටිකත් මේකට එකතු කරගන්න ඕන. එකතු කරලා හොඳින් කවලම් කරගන්න. අපි මේ සීනි ටික හොඳට නූල් ඇදෙන පදමට රත් කරගන්න ඕනි. ඔයාලා බලන්න මෙන්න මේ විදිහට නූල් ඇදෙන පදමට එනවද කියලා. ඊට පස්සේ පිට්ටු ටික එකතු කරගනිමින් හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි මේකට වැනිලා සල්පයක් එකතු කරගන්නවා රස වෙන්න. ඊට පස්සේ ආයමත් හොඳට කවලම් කරගන්න.
ඊට පස්සේ ඔයාලට පේනවා වතුර ගතිය අඩු වෙලා අතර ඝන ගතියක් ඇති වෙනවා. මේ විදිහට ටිකක් අතර ඝන ගතියක් වෙද්දී අපිට වැලි තලපයක ලිපෙන් බා ගන්න පුළුවන්. මම අද කෙසෙල් කොලයක් යොදාගෙන තියෙනවා මේක හොඳට උණී කරගෙන කෑලි කපා ගන්න. ඔයාලා මේ විදිහට කලබල නැතුව එමෙහිට කෙසෙල් කොලයකට දාලා මේ විදිහට ලස්සනට කෑලි වලට කපා ගන්න. මේ විදිහට ලස්සනට කෑලි වලට කපා ගන්න. ඔයාලත් මේ විදිහට වැලි තලප හදලා රස බලන්නකෝ. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලා මගේ රෙසිපීස් වලට කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉහෙල එන්නම් යාළුවනේ. ඊළඟ රෙසිපි එකකින් හමු වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා.